අද අපි කතා කරන්න ඕනේ 2010 IMC කැටගරි 3 පේපර් එකක්. ඒකේ ප්‍රශ්න අංක 1. මෙතන මුලින්ම කියලා තියෙනවා real numbers PQR කියලා දීලා ඉන්නේ. real numbers කියන්නේ ඕනෑම ධන හෝ ඍණාගයක් වෙන්න පුළුවන්. ඒක භාග වෙන්නත් පුළුවන්. මූලාගයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ අපිට දීලා තියෙනවා P ධන Q ධන R සමානයි 26යි. එක බෙදීම P ධන එක බෙදීම Q ධන එක බෙදීම R සමානයි 31යි කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තව දිග සමීකරණයක් දීලා තියෙනවා. ඒ සමීකරණේ වැලියු එක හොයන්නේ කියලා. හරි අපි දැන් කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ? බලන්න අපිට දැන් මෙතන සමීකරණ දෙකක් දීලා තියෙනවා. දැන් අපි මේ දෙක පාවිච්චි කරන්නත් ඕන. දැන් මේ සමීකරණ අපි බැලුවාම මේක අපිට පේනවා P අකුර එක බෙදීම Q ගෙන් ගුණ කර. එතකොට අපිට P බෙදීම Q හම්බෙන. ඒ වගේම P එක බෙදීම R ගෙන් ගුණ කරාම අපිට P බෙදීම R ලැබෙන. ඒ වගේ Q අකුර එක බෙදීම P ගෙන් ගුණ කරාම Q බෙදීම P උයි. Q එක බෙදීම R ගෙන් ගුණ කරාම Q බෙදීම R ලැබෙන. ඒ වගේම R ගෙන් කරාම R එක බෙදීම P ගෙන් ගුණ කරාම R බෙදීම P උයි. එක බෙදීම Q ගෙන් ගුණ කරාම R බෙදීම Q ලැබෙනවා. දැන් මේ අර ඒ අපිට හම්බෙච්ච ඒවා ටික අර අපිට වැලියු හොයන්නේ කියලා තියෙන සමීකරණේ තියෙනවනේ. ඒතර අපිට හිතන්න පුළුවන් එහෙනම් අර උඩ තියෙන සමීකරණ ටික ගුණ කරාම අපිට ඕන සමීකරණේ ලැබෙවි කියලා. දැන් අපි එහෙම ගුණ කරමු. එහෙම සමීකරණ දෙක ගුණ කරාම අපිට එනවා අර වගේම P බෙදීම Q එකක් එනවා, P බෙදීම R එකක් එනවා, Q බෙදීම P එකක් එනවා, Q බෙදීම R එකක් එනවා, R බෙදීම P එකක්, R බෙදීම Q එකක් එනවා. ඊට අමතරව තව ධන එකේව තුනකුත් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මුලින්ම ලියාගත්තනේ ගුණිතයක් විදියට අර සමීකරණ දෙක. එතන මේ සමීකරණ දෙක අපිට සමාන කරන්න පුළුවන් නේද? 26 වැඩි කිරීම 31ට එකේ. ඒ කියන්නේ 806. 26 වැඩි කිරීම 31 806. එතකොට 806ට අපිට දැන් අලුතින්ම ආපු ඒ සමීකරණේ සමාන කරන්න පුළුවන්. දැන් එතකොට අපිට මෙතන සමීකරණයක් හම්බෙලා තියෙනවා. එක ධන P බෙදීම Q, P බෙදීම R, Q බෙදීම P. එහෙම අපිට මේකක් ඇවිල්ලා තියෙනවා. අපිට උඩ අපි මුලදී අහලා තිබ්බ සමීකරණේ මේකේ අතර වෙනස තියෙන්නේ මේකේ ධන එකේව තුනක් තියෙනවා. ඒ කියන්නේ උඩ තියෙන සමීකරණයට ධන තුනක් එකතු වෙලා වගේ තමයි මේක තියෙන්නේ. අපිට ඕන උඩ තියෙන සමීකරණේ මේකනේ. දැන් අපිට අලුතෙන් ආපු සමීකරණේ 806ට සමානයි කියලා අපි දන්නවා. ඒතකොට අපිට ගන්න තියෙන්නේ මේකේ තියෙන ඒ ධන තුන අයින් කරන්න විතරයි. ඒතකොට මම වම් පැත්තෙන් වෙ දකුණු පැත්තෙන් වෙ දෙපැත්තෙන්ම ඍණ තුන ගානේ තුනක් අඩු කරනවා දෙපැත්තෙන්ම. එතකොට අපිට වම් පැත්තේ අපිට අවශ්‍ය සමීකරණය එනවා. දකුණු පැත්තේ 806න් තුනක් අඩු කරාම 803ක් විදියට අපේ උත්තරේ එනවා.